හෙලෝ ළමයි good morning good morning කිව්වට ඔයාලා නම් මේ වීඩියෝ එක බලන්නේ හවස. ඔන්න මම අදත් උදේ පාන්දරම ගියා දියතේ ඇවිදින්න අද නම් හරිම ලස්සනයි. මොකද ඊයේ වැස්ස නිසා වෙන්න ඇති අහස හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ ඊයේ හදපු පොප්සිකල් කොහොමද කියලා බලන්න මම අමතක කරේ නැහැ. උදේම පොප්සිකල් කොහොමද කියලා බලන්න තමයි මේ යන්නේ. චුට්ටක් කාලා බලුවා කූල් වැඩි එක මොකද උදේ පාන්දරම නිසා වෙන්න ඇති. පැණි රස නම් චුට්ටක්වත් නැහැ. අඹවල තියෙන රස ඒ විදිහටම තමයි තියෙන්නේ. අද අපේ ගෙදර ලොකු බොස් මගෙන් උදේ රික්වෙස්ට් කරා රොටි අලයි හදලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මං එයාගේ බ්‍රෙක්ෆාස්ට් එකත් හදලා දඩ බඩස් කරලා ලෑස්ති වෙන්න ඕනේ. මට අද අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මට කන්න වෙලාවක් නැති නිසා මටත් චුට්ටක් දාගත්තා. මේ තියෙන්නේ මගේ ස්නැක් එක එකක් දාගත්තා. බොක්ස් එක වැහුවට පස්සේ ආයෙත් මට මතක් වුණා මේකට බටර් ටිකකුත් තිබ්බනම් හොඳයි කියලා. ආයෙත් මම ඩක් ගාලා බටර් ටිකකුත් ඒකට දාගෙන මේක ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මගේ මල්ටි විටමින් එකත් අරගෙන ඒකත් වතුරේකට දාගෙන ඒකත් යන ගමන් තමයි අද බොන්න වෙන්නේ. අද මට වෙලා මදි වුණා රොටි හදපු නිසා. කමන්නේ. ඉතින් මගේ වැඩ ටිකත් කරගෙන මගේ ඩෝරව චුට්ටක් හොරතල් කරලා මම දැන් යන්න තමයි ලෑස්ති. මෙන්න මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. මේකත් අඳගෙන ටග් ගාලා මම යන්න තමයි හදන්නේ. මේ දවස්වල ට්‍රැෆික් එක වැඩි. ඒක නිසා මම චුට්ටක් කලින් යන ලෑස්ති වුණා. හරියටම ටයිම් එක තියාගෙන ඒ ටයිම් එකටම ගෙදරින් අඩියට බහින්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් කොහෙද මේ ඩෝරත් එක්ක කවදාවත් වෙලාවට එළියට බහින්න බෑ. හැම තැනම අපි ආව එක්කරගෙන යන නිසා එයා හිතන්නේ කාර් එකට නැග ගමන් එයාත් යන්න ඕනේ ගමනක් තමයි මේ යන්නේ කියලා. යන්න කිව්වට එයා ගියේ නැති නිසා මං එයාව ගෙදරින්ම දාලා ආවා. ඔන්න දැන් තමයි මම යන්න හදන්නේ. අද මට අපොයින්ට්මන්ට් දෙකක් තියෙනවා. පළවෙනි එක 10ට තියෙනවා. අනිත් එක තියෙන්නේ 12:30ට. මට එතන පැයක් වගේ බ්‍රේක් එකක් තියෙනවා. ඒ අතරතුර මම කන්න ඕනේ. ඔන්න මගේ පළවෙනි ක්ලයන්ට් ඉවරයි. ඊට පස්සේ මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. දැන් ඉක්මනට මේකත් කාලා ස්නැක් එකත් අරගෙන මගේ අර මල්ටි විටමින් එක තිබ්බා. ඒකත් බිව්වේ නැහැ. ඒකත් බීලා චුටක් වෙලා ඉඳලා මෙහෙම යන්න ඕනේ අනිත් ක්ලයන්ට් ගාවට. එළිය ගොඩාක් රස්නේ මේ දවස්වල. රැයට වැස්සත් දවල්ට මාර රස්නයක් තියෙන්නේ. මේ වෙලාවට තමයි හිතෙන්නේ එළියේ වැඩ කරන කට්ටිය කොච්චර පවුද කියලා. මගේ මේ ඉස්සරහින් මං ඉන්න දෙන්නේ එළියේ වැඩ කරන කට්ටියක් ඉන්නවා. බිල්ඩින් එකක් හදන. දන්නේ ඉතින් යාළුවා කොහොම වැඩ කරනවද කියලා. අපි මේ පැයක් විතර එළියේ ඉඳලා આવත් අපිට කොච්චර මහන්සිද. එයාලා වැඩ කරන තියා බලාගෙන මං කොහමද මගේ බ්‍රෙක්ෆාස්ට් එකයි ස්නැක් එකයි මගේ මල්ටි විටමින් එකයි ඔක්කොම ටික ගත්තා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි බයි. පරිස්සමින් ඉන්න.